මේ සිද්ධිය මීට දවස් ගානකට කලින් වෙච්ච සිද්ධිය. අපි කාලෙකින් ඒවා දිය නැති නිසා අපි හිතුවා ටිකක් ඉන්ටරෙස්ටිං ප්ලේස් එකකට යන්න. අපි උදේම නුවරට සෙට් වෙලා යන්නේ කොහෙද කියලා කල්පනා කරා. ඉතින් අන්තිමට හිතලා අපි කටුසිකොන්දයන්ට පිටත් වුණා. ඉතින් යාළුවනේ කොහොම හරි මේ හිතලා අන්තිමේදී අපි කටුසිකොන්දයන්ට මේ යන්නේ. ඉතින් ඔන්න යාළුවා දෙන්නත් ඉන්නවා. අපි උදේ 9:00 විතර මහකන්දේ බස් එක නැගලා අපේ ගමන පිටත් වුණා. ඉතින් දැන් අපි ඉන්නේ මෙතන. අපි යන්න ආර හරියට නගින්න ඕනේ කටුසිකොන්දේ. එහෙනම් අපි ඉතින් එන පාරේ සුපිරි තැනක් හම්බුණා. මෙතන ඉඳන් බලද්දි මාර විදිහට ලස්සනට view එක පේනවා. හොඳයි බොස්, දැන් අපි උඩටම ආවා. දැන් මෙතෙන් දැන් තමයි හයික් එක පටන් ගන්න තියෙන්නේ. මෙතන තියෙන කෝවිල ගාවින. ගයිස් මේ පිටිපස්සේ පෙන්නේ ඒ තියෙන කෝවිල. දැන් මෙතෙන් තමයි පටන් ගන්න. කෝවිල ගාවින් යද්දි මුලදී හිතුවට වඩා මැදදී ගමන අපිට ටිකක් අමාරු වෙන්න ගත්තා. එතන ඉඳන් කිලෝමීටර් 1.5-2ක් වගේ යද්දි තමයි හරියටම හයික් එක පටන් ගත්තේ. ඉතින් බොස් දැන් තමයි හරියටම කන්ද පටන් ගන්න නගින්න. ඔන්න මෙහෙ ඉඳන් කෙලින්ම කන්ද වලට තමයි යන්න තියෙන්නේ. අපි ගමන උදේම පටන් ගත්ත නිසා අපිට ඒ වෙනකම් මොනවත් කන්න බැරි වුණා. කොහොම හරි මගදී තිබ්බ කඩෙන් අපි වතුර බෝතල් 2යි බිස්කට් පැකට් එකයි ගත්තා. කන්දේ භාගයක් ඇද්දි අපි එක වතුර බෝතලයක් ඉවරුණා. ඉතින් ඒ ඉතිරි වතුර බෝතලෙන් තමයි අපි කන්දේ උරේ නැගලා ආයෙ පල්ලෙහාට නිකන් තියන් ඉන්න වෙන්නේ. my God! Wow!
කන්ද නැගගෙන යද්දි තමයි මේ හයිකින් කියන එක අමාරු හරියටම තේරුණේ. කන්ද නැගිද්දි තිබ්බ මහන්සියත් එක්ක මම එතරම් නතරුණා. කොච්චර මහන්සියද කියනවනම් එතනින් එහාට අඩියක්වත් තියන්න බැරි තරම් මට ඇඟට මහන්සිය දැනුණා. මොකද ඉන්නේ? යමන්න මාතරම මට මගදී නතර වෙන්න සිද්ධ වෙච්ච නිසා යාළුවෝ දෙන්න බ්ලොග් එක ඉස්සරහටම කරගෙන ගියා. මම නැවතිච්ච තැන ඉඳන් පැය භාගයක් ඇතුළත යාළුවෝ දෙන්න කන්දේ මුදුනටම ගිහිල්ලා තිබ්බා. ඉතින් ඒ view එක කොච්චර ලස්සනයිද කියනනම් ඒ උඩට ආපු මහන්සියක් නැති වෙනවා ඒ view එක දැක්කන් පස්සේ. It's not a game, it's a rich thing. උලනොත් එක්කගේ මේ කන්ද ගැන කියනනම් මේක තමයි මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන උසම කන්ද. ඉතින් ඕගොල්ලන්ට පේනවනම් එහා පැත්තේ තියෙන හන්තානේ කන්දත් අපි ඉන්න උසට වඩා පල්ලෙහෙන් තමයි තියෙන්නේ. අපි අද දවස හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ වලාකුළ පේනවා නම් මේ මෙහෙට යන වලාකුළ පේනවද දන්නේ. ඉතින් අරහෙට දැන් අතන තිබ්බ වැස්ස අරහෙට ගිහිලා දිනවා ටික ටික. It's not a game, it's a rich thing.
ඔන්න ඔහොමයි අපේ ලොග් එක නිමා වෙන්න කියන්නේ. ඉතින් තාම හරියටම ලොග් එකකින් භාගයක් කිව්වත් හරි. ඉතින් ආව විතරයි. දැන් යනවා. දැන් යන්න ටිකක් ඉතින් ඔයාලට පේනවනම් මේ ටික වහිනවා. දැන් යද්දි අපිට මේ හරිය මං හිතන්නේ අපිට වැස්ස සෙට් වෙයිද දන්නේ නැහැ. දැන් අරු ඉන්නේ නරේට පාන අන්න අර හරිය වගේ තමයි මං හිතන්නේ. අරු නතර වෙලා ඉන්නේ. මේකත් අල්ලගෙන මට යන්න බෑ. ඒ නිසා මේක මම මේ නතර කරනවා. අපි පල්ලෙහාට ගිහිල්ලා හම්බෙමු. කන්දෙන් පල්ලයට බහින්න ගද්දිම ලොකු වැස්සක් ආවා. ඉතින් ඒ වැස්සත් එක්කනේ මීදුම හින්දා යාළුවෝ දෙන්නට මං ඉන්න තැන හොයාගන්න මාර අමාරුවක් වුණා. වැස්ස නිසා අපේ ෆෝන් වල data වැඩ කරෙත් නැහැ. අපිට ලොකේෂන් එකක් වත් ෂෙයා කරන්න බැරි නිසා අපිට තිබ්බ අන්තිම ඔප්ෂන් එක ඩිලීට් කෝල් එකක් ගන්න එක විතරයි. යාළුවෝ දෙන්න මට කෝල් කරලා කිව්වා ආපු පාරේ ආපහු යන්න. ඒ දෙන්න පාරක් හොයාගෙන ආපහු පල්ලයට එන්නම් කියලා. මගක් යද්දි දෙන්නම මගේ කුඩේ දැකලා මට ඈදි නම් කෑ ගහනවා වුණා. ඒ වෙලාවේ කියන සතුට නම් කියලා නිම කරන්න බෑ. බේ උඩ අරහෙට පස්සේ අපි තුන්දෙනා ආයෙම සෙට් වුණා. තිත බරිත වෙලා ඉන්නේ. දැන් නම් වතුර තමයි ඕනේ. ඒ වුණාට අපි හිතුවට වඩා පොඩ්ඩක් අර වැස්ස හින්දා චොර වෙලා ගියා. දැන් මේවා තව වැස්සක් එනවා. ඊට කලින් අපි පල්ලෙහාට යන්න බලමු. දැන් අරුණ හම්බුණා. ඒක තමයි මේ ඉවරයි. වීඩියෝ කරන්න තරම් සිහියක් තිබෙන්නේ නැහැ. කොවිල ගාවට යන්න එන්නේ. එතන ඉඳන් ආයෙ පොඩ්ඩක් අර ආපු පාරේ පල්ලෙහාට ගිහපුවාම මේ කොහමත් 4:00 විතර තියෙනවා කිව්වා මහකන්දේ බස් එක. ඒක නැගලා එහෙම නුවරට යන්න පුළුවන්. අපි තුන් දෙනාම එකතුලා ආයෙම කන්දෙන් පල්ලෙහාට බැස්සා. ඒ වෙනකොටත් වෙලාව 4 වෙලා තිබ්බේ. 4:00 බස් එක තියෙනවා. අපිට ආයෙත් අර ආපු පාරදී කිලෝමීටර් 2ක් විතර පල්ලෙහාට යන්න ඕනේ 4:00 වෙන්න කලින්. 4:29 වෙද්දී අපි පල්ලෙහාට ආවා. ඒ එනකොටත් බස් එක ස්ටාර්ට් කරලා තිබ්බේ. ඉතින් බස් එක යන්න කලින් අපි ටික කොහොම හරි ගිහලා බස් එක අල්ලගත්තා. අපි පරිස්සමෙන් ගෙදර ආවා. මේක තමයි අපි ගෙව පට්ටම ඉන්ට්‍රස්ටිං බ්ලොග් එක. ඒ ඕගොල්ලන්ගෙත් හයිකින් වලට කැමති යාළුවෝ ඉන්නවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම හයිකින් වෙන යන්න කැමති කට්ටියට සුපිරිම් ප්ලේස් එක තමයි මේ කටුසුකොන්ද කියන්නේ. හැබැයි කටුසුකොන්ද යනවට අනිවාර්යෙන් ක්ලයිමේට් එක චෙක් කරලා යන්න. මොකද ගිහිල්ලා වැහලා හොයාගන්නත් බැරි වුණොත් පාරක් අනිවාර්යෙන් අතරමං වෙන්න පුළුවන්. මේ විදිහට තමයි අපි තවත් ඉන්ට්‍රස්ටිං බ්ලොග් එකක් ඉවරුනේ. ඉතින් ඔයා අපේ channel එක අලුත් කෙනෙක් නම් මතක තියාගන්න subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි වෙන බලාපොරොත්තු වෙනවා.